එතකොට ඊළඟට දැන් අපිට තියෙන පාර්ට් එක තොරණේ. තොරණයක් කියන්නේ මොකද්ද? අපි දන්නවා මං කිව්වා හැම වෙලේම අපිට ගමනක් යද්දි වාහනයක වුණත් යද්දි ප්‍රවේගය වෙනස් කරන්න වෙනවා නේද? ප්‍රවේගය වෙනස් කරන්න වෙනවානේ. එතකොට දැන් මේ ත්වරණය කියන්නේ අර්ථ දැක්වීම ඇහුවාම අපි කියන්නේ අර විදිහට මතක තියාගන්න. මොකද්ද? මං කිව්වේ ලේසි ක්‍රමේ. ඔන්න අල්ලගන්න පොයින්ට් එක. ඒකක කාලයකදී කියන එක මේකෙදි ගන්න. ඇයි? එතකොට කාලයෙන් බෙදෙනවා කියලා ඔයාලට උඩට යනවා. එතකොට ඒකක කාලයකදී සිදුවන අනිත් රාශිය මොකද්ද? ප්‍රවේග වෙනස. ඒක ගත්තා අපි උඩට. හරි නේද? එතකොට මේ ප්‍රවේග වෙනස් වෙන හින්දා තමයි මං කිව්වේ අර විදිහට ප්‍රවේගය වෙනස් වෙනවා අපිට සාමාන්‍ය ලෝකෙදී. එතකොට ඒකක කාලයකට අනුව කොහොමද වෙනස් වෙන්නේ කියන එක පැහැදිලි කරන්න තමයි මේ ත්වරණය කියන එක ගන්න. හරි නේද? එතකොට ඒකක කාලයකදී ගත්ත ගමන් අපි කාලයෙන් බෙදනවා කියලා ඉස්සෙල්ලා කතා වුණා. එතකොට ඊළඟට තියෙන රාශිය ප්‍රවේග වෙනස. ප්‍රවේගය කියලා ලියන්න නම් එපා. ලකුණු නැහැ. හරි නේද? ප්‍රවේග වෙනස අනිවාර්යෙන් මතක තියාගන්න. අර වගේ නෙමෙයි. මෙතනදී ප්‍රවේග වෙනසක්. තේරෙනවද? එතකොට ප්‍රවේග වෙනස. හරි. එතකොට ප්‍රවේග වෙනස ගන්න කොහොමද? අපි වෙනසක් ගන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා වගේ දෙයක් නේ අදහස් වෙන්නේ. එතකොට මේකෙදි ගන්නේ අවසන් ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. ඒක තමයි සූත්‍රය. හරිද? ප්‍රවේග වෙනස ගන්නේ අවසන් ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. ඊළඟට බෙදනවා කාලය. දැන් මේකේ ඒකක ගන්න කොහොමද? මේකේ ඒකක ගන්නේ දැන් අපි කිව්වා ප්‍රවේගය දැන් මෙතන වෙනසක් තියෙනවානේ. හරිද? දැන් ඔයා හිතන්න ඔන්න වැලි ගොඩක් තිබ්බා. වැලි ගොඩෙන් වැලි පොඩ්ඩක් ගත්තා. දැන් අතන තියෙන්නේ අතනත් වැලිනේ තියෙන්නේ. එතන අපි කියනවාද වෙන මොන හරි තියනවා කියලා නෑනේ. වැලි කියලාමනේ කියන්නේ. මෙතන බලන්න දැන් ප්‍රවේගයක් තියෙනවා. ඒකෙන් යම් ප්‍රමාණයක් යම් ප්‍රවේගයක් අඩු කරනවා. දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? ප්‍රවේගයක්ම නේද? ප්‍රවේගයක්ම තමයි. එතකොට ඒකකේ වෙන්නේ මෙතන අන්තරයක් වුණාට ඒ එන ඒකකයක් ප්‍රවේගී ඒකකේම තමයි. එතකොට ඒකකේ වෙන්නේ ms ඍණ එක අපි ඉස්සලා හදලා පෙන්නුවා. එතකොට ms ඍණ එක තමයි ඒකේ. මෙයාගේ ඒකකේ අපි දන්නා තප්පර. දැන් මං කිව්වා මේක උඩට අරන් යන්න ඕනේ. මෙහෙම තියන්න බෑනේ ඒකකේ ලියද්දි. මේක උඩට අරන් යද්දි මොකද්ද වෙනවා? අපි ඉස්සලා මේ s ඍණ එක උනේ ඇයි? මේක උඩ අර ඉස්සල්ලා කාලේ උඩට අරන් ගියද. එතකොට මේකත් අපි දැන් උඩට අරන් යනවා. එතකොට මේක උඩට අරන් ගියාම මොකද වෙන්නේ? ms ඍණ එකට තව s ඍණ එකක් එනවා. තේරෙනවද? එතකොට මේ මෙහෙම s ඍණ එකේ දෙකක් ආවම s ඍණ දෙකයි. ඔන්න ඒකකේ අපි හදාගත්තා. හරිද? එතකොට ඒකකේ වෙන්නේ ඔන්න ඒකකේ ms ඍණ 2. ත්වරණ ඒකකයේ ms ඍණ 2. ඊළඟට අපි දන්නවා දැන් අපි කිව්වේ යම් කාලයකදී ප්‍රවේගය වැඩි කර ගන්න අවස්ථාවනේ. දැන් අපි හිතමු ඔන්න වේගය ප්‍රවේගය වැඩිම කරලා ගියා. ඊට පස්සේ පේනවා ඔන්න ඉස්සරහින් වාහනයක් පාර හරහා දාලා තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් බ්‍රේක් ගන්න බෑ නැත්නම් හැප්පෙනවානේ. හරි. එතකොට මේ අවස්ථාව සැලකුවොත් අපි වැඩි ප්‍රවේගයකින් නම් බ්‍රේක් කරනවා කියන්නේ ප්‍රවේගය අඩු කර ගන්නවා. වේගය අඩු කර ගන්න. එතකොට ප්‍රවේගය වැඩි තැනක ඉඳන් අඩු කර ගන්නවා කියන්නේ එතකොට අවසන් ප්‍රවේගය අඩුයි නේද? ඇයි? අර අතනට ගිහිල්ලා අඩු ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙලා තියෙනවා. මේ අපි ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රවේගය වැඩි. එතකොට පොඩි එකකින් ලොකු එකක් අඩු කරනවා. එතකොට මෙන්න මේ එන උත්තරේ ඍණ වෙනවා. ත්වරණය සඳහා එන උත්තරේ ඍණ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා ප්‍රවේගය අඩු වෙනවා නම් ප්‍රවේගයේ කාලයත් සමග අඩු වෙනවා නම් ඒකට අපි කියනවා මන්දනයක් කියලා. තේරෙනවද? දැන් ප්‍රවේගයේ කාලයත් සමග දැන් ප්‍රවේගය වෙනස් සැලකුවාට මේ ප්‍රවේගයේ වැඩිවීමක් නේ වෙලා තියෙන්නේ. ප්‍රවේගයේ කාලයත් සමග වැඩි වෙනවා නම් ඒකට කියනවා ත්වරණය කියලා. ඒකේ අනිත් එක ප්‍රවේගයේ කාලයත් සමග අඩු වෙනවා නම් එනවා අපිට ඍණ ත්වරණය. ඍණ ත්වරණය කියන්නේ මන්දනය. ඔන්න ගෝල්ඩන් පොයින්ට් එක ගන්න. ඍණ ත්වරණය කියන්නේ මන්දනය. මන්දනය යනු ඍණ ත්වරණය. කොයි පැත්තට මතක තියාගත්තා එකයි. කොහොම හරි විභාගෙදී මේක ඔළුවට දාගෙන යන්නයි ඕනේ නේද? හරි නේද? මේ පැහැදිලි නේද? මන්දනයක් කියන්නේම ඍණ ත්වරණයක්. ඒ කියන්නේ ප්‍රවේගය කාලයත් එක්ක අඩු වෙනවා. එතකොට ඒක අපි සලකන ආරම්භක මොහොතේදී ප්‍රවේගය වැඩි, අවසන් මොහොතේදී ප්‍රවේගය අඩුයි. එතකොට අවසන් එකෙන් ආරම්භක අඩු කරද්දී මේ පොඩි එකකින් ලොකු එකක් අඩු ගන්න. එතකොට අගේ ඍණ. ඒකයි මේ ඍණ ත්වරණයක් එන්නේ. එතකොට ඒකට අපි මන්දනය කියලා ගන්නවා. හරි නේද? හරි. එතකොට ගුරුත්වජ ත්වරණය කියලා කොටසකුත් අපිට අන්තිමට පාඩමේ දාලා තියෙනවා. මම මේ ත්වරණයට පස්සේම ඒක උගන්වන්නේ. එතකොට ඔළුවට දාගන්න ලේසියි.
එතකොට ගුරුත්වය ත්වරණය කියන එක අපි සංකේත කරනවා G කියලා. G කියන අකුරෙන් සංකේත කරනවා. ගුරුත්වය අපි දන්නවා දැන් ත්වරණයක් ඇති වෙන්න නම් ගුරුත්වය ත්වරණය. දැන් අපි දන්නවා ත්වරණයක් ඇති වෙන්න නම් බලයක් ඕනේ නේද? ඔව්. බලයක් ඇති වෙන්න බලයක් තියෙන්න ඕනේ වස්තුවක ප්‍රවේගය වෙනස් කරන්න. එතකොට ත්වරණයක් ඇති වෙන්න නම් බලයක් තියෙනවා. එතකොට මේ ගුරුත්වය ත්වරණය කියන්නේ මොකද්ද? ඇයි ඒක වැටුනේ බිමට? මම මෙහෙම කරලා අතෑරියහම ඇයි ඒක වැටුනේ? ඒක වැටුනේ ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා නේද? මොකද්ද ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ? අපි දන්නවා මේ පෘථිවිය මගේ හැම වස්තුවක් මතම ඇති කරන ආකර්ෂණ බලයක්. පොළොව දෙසට ඇද ගන්න බලය නේද? එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා තමයි මම මේ පෑන අතෑරියහම වැටුනේ නේද? එතකොට ඒ විදිහට එතකොට මේ බලයක් ක්‍රියාත්මක වෙලා නේද? ඒ කියන්නේ මෙයා මත දැන් ත්වරණයක් ඇති වෙන්න පුළුවන්. නේද? තේරුණා නේද? ත්වරණයක් ඇති වෙන්න පුළුවන් මෙයා මත. එතකොට ත්වරණයක් ඇති වෙන්න පුළුවන් හින්දා තමයි මේ ගුරුත්වය ත්වරණය කියන එක අදහස් කරන්නේ. එතකොට ත්වරණයක් ඇති වෙද්දී දැන් අපි දන්නවා මෙතනින් මම මේක නිකම්ම මෙහෙම අතෑරියා නේද? එතකොට මම මෙතනදී මෙහෙම හයියෙන් තල්ලු කරාද? නෑ නේද? හරි. හයියෙන් තල්ලු කරේ නෑ කියන්නේ මම මේක නිකම්ම අතෑරියා. කියන්නේ මෙතනදී බිඳුවයි. මේ ආරම්භක ස්ථානයේදී මේක අතෑරියදී මම බිඳුවේ. එහෙනම් වේගින් තල්ලු කරා නම් ඕන් එතනදී ප්‍රවේගයක් තියෙන්න පුළුවන්. මෙතනදී බිඳුව. හැබැයි අපි දන්නවා නේද මේක බිම වැටෙද්දි සද්ද වුණා ටොක් ගාලා සද්දයක් වුණා නේද? බිම වැටෙද්දි සද්ද. ඇයි ඒ? මෙයාගේ ප්‍රවේගය එන්න වැඩි වෙලා. ප්‍රවේගය පල්ලෙහාට යන්න වැඩි වෙලා. තේරෙනවද? ප්‍රවේගය පල්ලෙහාට යන්න වැඩි වුණාම තමයි ඒ ප්‍රවේගය වැඩි වෙද්දි තියෙන ශක්තිය වැඩි නේ. එතකොට මෙයාගේ සද්ද ඔන්න බිම වැටෙද්දි සද්දයක් එනවා. එතකොට අපි දන්නවා මේ ගුරුත්වය ත්වරණය කියන එක සාමාන්‍ය යාගේ මුහුදු මට්ටමේදී අපි කියනවා මේකේ අගය 9.8 ms ඍණ 2යි කියලා. ගණන් වලදී දෙන්නේ මේක නෙමෙයි සාමාන්‍යයෙන් ගණන් වලදී ඔයාලට දෙන්නේ 10යි කියලා නේද? ඔව්. ගණන් වලදී මේ යගේ සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. දෙන්නේ ඔයාලට පේපරේ දෙනවනේ ගාන. දැනගෙන යන එකත් හොඳයි ඉතින්. ඒ වුණාට පේපරේ බලන්න මොකද්ද දීලා තියෙන දත්තේ කියලා. දත්තේ ගන්න නැතුව ගාන හැදුවොත් වැරදිනේ. එයාලා දෙක කියන තියෙන දත්තේ ගන්න. තේරෙනවද? මේ ඔයා දැනන් යන එක ඔළුවේ දාගන්න එපා. හරි. එතකොට මේ 9.8යි කියන එකනේ ගත්තේ. එතකොට ගණන් වලදී මම කිව්වා 10යි කියන එක දෙන්නේ කියලා. මේකේ තේරුම මොකද්ද? 9.8යි කියන එකේ තේරුම. දැන් අපි කිව්වා ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. නැත්නම් ඒක කාලයකදී ත්වරණය වෙනස් වෙන ප්‍රමාණය. ප්‍රවේගය වෙනස් වෙන ප්‍රමාණය. අපි එතකොට මේක දැන් අපි පල්ලෙහාට ඇදගන්න මෙහෙම අතෑරියොත් මෙන්න මෙහෙම චලිතයක් ගමු. මෙන්න තප්පර 1යි. මෙන්න තප්පර 2යි. මෙන්න තප්පර 3යි. හරි නේද? මෙන්න මෙතනදී කාලය බිඳුව. මෙතනදී තප්පර 1යි. මෙන්න මෙතනදී තප්පර 2යි. මෙන්න මෙතනදී තප්පර 3යි. තප්පර 3ක් වැටෙනා කියන එක වස්තුව බිමට වැටෙන්නේ. මේකෙදි කියනවා හැම තප්පරයකදීම එතකොට ඔයාලට තේරෙනවා නේද? හැම තප්පරයකදීම 9.8ක ප්‍රවේගයක් වැඩි වෙනවා. එතකොට මෙයාගේ මේ අවස්ථාවේ ප්‍රවේගය කියන 9.8යි ms ඍණ 1 නේ. මෙතනදී බිඳුවයි ms ඍණ 1. ඇයි? මම අතෑරියේ කියන්නේ නිශ්චලතාවය නම් තමයි අතෑරියේ. නිකම්ම අතෑරියේ. එතකොට බිඳුව. මෙතනදී 9.8යි ms ඍණ 1. තප්පර දෙකක් ගියාම කියන දැන් මේ වගේ තව එකක් වැඩි වෙනවා. තව මේ වගේ ප්‍රමාණයක් වැඩි වෙලා. ඒ කියන්නේ කීයද? 9.8 ඒවා දෙකක් කීයද? 19.6යි නේද? 19.6යි ms ඍණ 1. හරි නේද? ඒ විදිහට දැන් තුන්වෙනි තප්පරේත් වැඩි වෙනවා. තේරෙනවද? තුන්වෙනි තප්පරේ 9.8 දැන් මේකට 9ක් එකතු වුණාම කීයද? 28.6යි ඊළඟට තව මේ වගේ 8ක් වුණාම 28.6යි 29.4යි නේද? හරි නේද? එතකොට මේ ටික ඒ විදිහට තේරුණා නේද? එතකොට 29.4යි. එතකොට දැන් තේරෙනවද මේ ප්‍රවේගය වැඩි වෙන විදිහ? ඒකට තමයි එතකොට මේ ගුරුත්වය ත්වරණය කියලා කියන්නේ. දැන් අපි දන්නවා මේක මේ පල්ලෙහාට තමයි වැටලා තියෙන්නේ නේද? පල්ලෙහා පැත්තට තමයි වැටලා තියෙන්නේ වස්තුව. අපි කියනවා පල්ලෙහා පැත්තට වැටෙද්දී ගුරුත්වය ත්වරණය ධන කියලා. තේරුණාද? ධන. පල්ලෙහාට වැටෙද්දී g ධනයි. හරිද? ඇයි ඒ හේතුව? ඇයි? මේ බලන්න. ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නේ පල්ලෙහා දිශාවට. පල්ලෙහාට තමයි ඇදගන්නේ. ඒ බලයේ දිශාවටම තමයි මේ ගුරුත්වය ත්වරණයක් තියෙන්නේ. එතකොට මේක අපි කියනවා පල්ලෙහා දිශාවට ධනයි.
ඔයා හිතන්න මම වස්තුව මෙහෙම මේ පෑන උඩට විසි කරා. උඩට විසි කරාම යම් දුරක් ගිහිල්ලා ආයෙ වැටෙනවානේ. ඒ දුරට යද්දි ඔයා දන්නව නේද මෙහෙම ගිහිල්ලා ඇයි මේක හැරිලා එන්නේ? ඇයි මෙයා යන උඩම ලක්ෂයේදී මෙයා නිශ්චල වෙනවා. තේරෙනවද? නිශ්චල වෙලා තමයි ආයෙ වැටෙන්නේ. නිශ්චල වෙදි දැන් මම ප්‍රවේගයක් දීලානේ යවන්නේ. මම ප්‍රවේගයක් දීලා යවන්නේ මෙතනදී බිඳුවේ මෙහෙම තියන් හිටියට පෑන උඩ යන්නේ නැහැ. එතකොට ප්‍රවේගයක් දෙනවා කියන්නේ ප්‍රවේගයක් තියෙනවා. එතකොට මෙයා යන උඩම ලක්ෂයේදී මෙයාගේ ප්‍රවේගය බිඳුව වෙන්න ඕනේ. ඒකයි හැරිලා එන්නේ. නැත්තම් දිගටම ප්‍රවේගය තියනවා උඩට යන්න එපා. හැරිලා එන්නේ මෙයාගේ යම් ලක්ෂයකදී යම් ස්ථානයකදී ප්‍රවේගය බිඳුවක් වෙනවා. එතකොට ඒක නිසා තමයි මෙයා අප හැරිලා එන්නේ. එතකොට අපි කියනවා උඩ පැත්තට ඉහළට ගත්තොත් G ඍණයි කියන. තේරෙනවද? G ගියාගේ ඍණ වෙනවා. අපි දෙන ප්‍රවේගයෙන් 9.8 ගානේ තප්පරයකදී අඩු වෙනවා. තේරුණා නේද? හරි. එතකොට මේක තමයි මේ ගුරුත්වය ත්වරණය කියලා කියන්නේ අදහස් කරන්නේ. හරිද? එතකොට මේ ගුරුත්වය ත්වරණය මෙන්න මෙහෙමයි ධන ඍණ ඔන්න ඔහොම දිශා දෙක ගන්න. හරි නේද? මේක පැහැදිලි තේරුණාද හොඳටම?